සිතුම්මාදවී සිලවෙනා තාලයේ ඔබලන්දී පැඳී සිත් පෙම්මා කරේ. Hello guys, welcome back to my YouTube channel. I hope you're all feeling happy and sparkling today. ඉතින් ඔයා මගේ channel එකට අලුත් යාළුවෙක් නම් මම පේජා ඔයාවත් මගේ channel එකට ආදරේ එකතු කරගන්නවා. ඉතින් ඔන්න අදත් අපි ගමනක් යන්න තමයි යන්නේ. එහෙනම් ඉතින් අපි යන්න ලෑස්ති වෙමු. ඉතින් ඔන්න මුලින්ම මගේ සුපුරුදු simple makeup එක. ඉතින් මගේ day cream එකත් කාලා මං හිතුවා lip line එක මගේ lip gloss එකේ colour එකෙන් අඳිනවා කියලා. මේ තියෙන්නේ ඉතින් lip gloss එක. මම හිතන්නේ මේක කලින් මම ඔයාලට පෙන්නලා තියෙනවද කොහෙද? ඉතින් බාගෙට මේකප් එක කර ඉනකොට තමයි මට මතක් වුණේ අද සෙනසුරාදා දවසක් කියලා. ඉතින් මේ වෙලාවේ හරියටම වෙලාව 10යි. ඉතින් මගේ වීඩියෝස් ටික මම කලින්ම ෂෙඩියුල් කරලා තිබ්බේ. ඒක නිසා මම links ටික Insta වලයි WhatsApp එකේ දැම්මා. ඒක තමයි ඉතින් මම මේ කරන්නේ. හරි එහෙනම් back to makeup. මේ ඉතින් blush එක. ඉතින් eyeshadow මං හිතුවා අද ටිකක් dark color එකකින් ගන්නවා කියලා. ඒක නිසා ඉතින් මම සාමාන්‍යයෙන් ගන්න baby pink එකට වඩා චූට්ටක් dark color එක ගෑවා. මේ perfume එක නම් ඉතින් දැන් ඔයාලා හැම වීඩියෝ එකකම වගේ දකිනවා. කොණ්ඩෙත් හදාගෙන මෙමු එහෙනම් දැන් මං සාමාන්‍යයෙන් නම් උදේ 10ට කලින් නාන්නේ නෑ. හැබැයි මේ මට අද කොණ්ඩේ හදාගන්න ඕන නිසා තමයි මම නෑවේ. කොහොම හරි ඉතින් නෑවනේ. ඉතින් දැන් ඒකත් හරිනේ. මං දැන් ඔයාලට මගේ ෆයිනල් ලුක් එක පෙන්නන්නම්. ආදරය වස්සන චන්දවත සියාවීමි රැ හරි ඉතින් කොහොම හරි දුරකථන ගෙවාගෙන අම්මයි මායි නංගි අපේ ඩෙස්ටිනේෂන් එකට ආවා. ඉතින් අද අපි ආවේ ලන්ඩන් වල මේෆීල්ඩ් ලැවෙන්ඩර් ගාඩන් එකට. මේක නම් ඇත්තටම දම්පාර ලෝකයක් මාරම ලස්සනයි. මම මීට කලින් ලැවෙන්ඩර්ස් දැකලා තිබුණා. හැබැයි මෙච්චර ගොඩක් එකම තැන දැක්කේ ෆස්ට් ටයිම්. මෙහෙම එක කොනක ඉඳන් බලද්දී මාරම ලස්සනයි view එක. බලන්නකෝ අහසත් පට්ට ලස්සනයි අපි ගියපු දවසේ. මෙතන මගේ ෆේවරිට්ම දේ මොකක්ද දන්නවද? මෙතන මල් වලට අමතරව අපිට ෆොටෝස් ගහන්නම වෙනම ලස්සන තැන් හදලා තියෙනවා. ඉතින් ඒ වගේ කීපයක් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නනවා. අනිත් ඒවා ඉතින් මගේ Insta වල ෆොටෝස් වලින් අප්ලෝඩ් කරලා තියෙන්නේ. මෙතන තියෙන හැම බෝඩ් එකකම ඉන්ස්පිරේෂන් කෝට් එකක් ගහලා තිබුණා. මං හිතන්නේ ඒක ලැවෙන්ඩර් ගාඩන් එකට නියමයට මැච් වෙනවා. මෙතන මේ ලෙඩක් විදිහට හදලා තියෙන මොකක්ද දන්නවද? ඩස්බින් එකක්. මාරම ඉස්තටික් විදිහට හදලා තියෙනවා. මම ළඟට යනකම්ම දැක්කේ නෑ ඩස්බින් එකක් කියලා.
තව ටිකක් ඇතුළට යමු නේ ඉතින්. මේ මැස්සොත් ඉන්නවා ඒ ඇස්සේ. මෙන්න මේ තමයි පිටි පස්සෙම තිබුණු මල් ටික. මං හිතන්නේ මේවා එක්කෝ මල් පිපිලා තිබිලා පර වෙලා නැත්නම් තාම මල් පිපෙන ගමන් හරියටම දන්නේ නැහැ. මෙන්න මේ ටිකේ තමයි ලස්සන්ටම අර පර්පල් කලර් එක පේන්නම මම පිළිලා තිබුණේ. අර මම කලින් ටියුලිප් ගාඩන් එකක වීඩියෝ එකක් දැම්මේ. ඒකෙන් පස්සේ මම මේ ෆස්ට් ටයිම් තමයි මේ වගේ තැනකට ආපු. ෂොක් ඉතින්. දැන් ඉතින් අපි මේ යන්නේ ෆොටෝස් ගහන්නම හදපු තවත් ලස්සන තැනකට. එන්නකො ළඟට ගිහිල්ලාම පෙන්නන්න. එහෙනම් ඉතින් මේ vlog එක මම මෙතන ඉවර කරනවා. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැති යාළුවෙක් නම් දැන්ම ගිහින් subscribe කරන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන් ඉක්මනට එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. bye.